චරවුව තියෙනවා වහිනවද කියලා අහනද? සද්ද ඇහෙන්නේ නැද්ද වහිනවා? Hi guys. Hi. ඉතින් ස්පීඩ් එක පස්සේ ලොකේ කරන්නේ නැහැ. නැගේ පොඩි මැඩක් කරලා සෝ මාරිවා. ඉතින් මොකද කරන්නේ? අපි අද යනවා වැඩි දුර නැහැ කොළඹ ඉඳන්. පාදුක්කේ තියෙන රිසෝට් එකකට. ඇත්තටම මොකද කොළඹ ඇතුළේමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඉක්මනට යන්න පුළුවන් ප්ලේස් එක. එතනට ගිහලා අල්කොහොල් ගන්න. කොල්ලගෙන? ඕවා ගන්න එපා. පිටිකරන කලින් තමයි ප්ලේස් එකට ආවේ. මේක ආගන්න මාර්ලේසි මුද පාර අයින තියෙන්නේ. මොකද නම? Heaven Resorts. ප්ලේස් එක ලස්සනයි. අපි දැන් අපේ රූම් එකට ගියේ නෑ. අනිත් එක තමයි ඔයාලා බස් එකේ යනවා නම් ඔයාලා ට්‍රේන් එකක් නෑ මේ පැත්තට. නෑනේ? නෑ. අනතරමින් නෑ. බස් එකේ යනවා නම් අපි Google Maps වල බැලුවට පස්සේ අපිට පෙන්නේ 125. ඉංග්‍රීසි බස් එක. අපි ඒකට නැග්ගා. නැගලා ඊට පස්සේ මම නෙමෙයි ටිකට් ගත්තේ මෙයා. ඊට පස්සේ කොහමද මෙයාට කියලා මෙතන යන්නේ නැහැ පාදුක්කෙන් බහලා ආයි තා බස් එකක් ගන්න ඕන කියලා. දැන් මම හිටියේ නෑ ටිකට් ගද්දි. හරිද? ඔතන වෙන්න පුළුවන් දේවල් තුනයි. එකක් තමයි ඇත්තට මේ බස් එක මෙතනින් යන්නේ නැහැ. අනිත් එක තමයි මෙයා අනිත් එක දැස්සට පස්සේ මම කිව්වේ මීපට යන්නේ නැහැ කිව්වා කියලා. හරිද? ඒ නිසා දෙවෙනි එක තමයි මෙයා බෝපලෙනුවට මීපේ කියලා. අනේ මේ බස් එක මේ පැත්තේ මේ බස් එක එන බස් එක මීපට යන්නේ නැහැ. නැත්තම් මෙයා හරියට කියලා කන්ඩක්ටර් අංකල්ට අහලා තියෙන්නේ ඒක මීපේ කියලා. ඔන්න ඔය තුන තමයි වෙන්න පුළුවන් තුන. හරිද? හැබැයි අනිත් එක තමයි අපි දැන් යද්දී නෑ මෙහෙම යනකොට අපි බස් දැක්කෙත් නෑ අතට. මොකද බස් එකක් තිබ්බේ නෑ. මම හිතන්නේ ගොඩක්ම මෙයා බෝපගෙන වල මීපේ කියලා. කිරිවැණික වගේ කොණ්ඩෙකුත් ගෙතුවා. හායි. ඔන්න ටික්ටොක් එකේ ඔයාලා හැමදේම දැකලා ඇති මේ ස්කූල් එක. සයිට් එකක් තියෙනවා සයිට් එකේ මාල්ස් ඉන්නවා. එතනින් එළ මෙතන හරියට පයින්න තමයි තියෙන්නේ. ෆ්‍රෙන්ඩ් ගෲප් එකක් වගේ ආවනම් මෙතන මරු. ඔයාලට තේනවත් ගන්න නැහැ මෙතන හරියන එක මේක අපේවල ගියා. අතන මේ ෆුට්බෝල් රින්ග් එකකුත් තියෙනවා. මෙතන තමයි ඇත්තටම ටික්ටොක් එකේ වයිරල් වෙන්නේ හැමෝම කොහෙද කියලා ප්ලේස් එක. ඊළඟට අපි ඉන්න තැන ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. ඒක උතන අපිට රැට් කරනවා. ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එක තමයි අපි අරේන්ජ් කරලා තියෙන්නේ. ඒකට උදේ කෑමේ තියෙනවනේ ඔක්කොම දේවල් මෙතන ෆුල්ෆිල් වෙලා තියෙනවා. ජූස් එකේ ඉඳන් ෆෘට් කප් එක වෙනකන් ඔක්කොම දේවල් තියෙනවා. ඉතින් මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එකට පස්සේ පූල් එකේ ඉඳන් සෙල්ලම් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ අපි යනවා චුට්ටක් කාපු දේවල් ටික බර්න් කරගන්න.
ඒකට කියපු හොඳම තැන තමයි සෝරූම්. ඊළඟට එමු. ඉතින් මේවා දෙනවා කට්ටිය 1500 කියලා. යාළුවොත් එක්ක නැත්නම් ගෙදර කට්ටියක් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න සුපර්. ඉතින් කිව්වන්ගේ අපිට ගියේ වැස්ස නිසා අවුට්ඩෝර් ඇක්ටිවිටීස් ගොඩක් මිස් වුණානේ. ඉතින් මේ තියෙන්නේ මේ ප්ලේස් එකේ තියෙන බැඩ්මින්ටන් කෝට් එක. කලින් කිව්වා වගේ ඔයාලට යාළුවොත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න කියාපුම තැන. ඒ විතර නෙමෙයි හා පැත්තෙන් ඔයාලට පේනදී වොලිබෝල් කෝට් එකකුත් තියෙනවා. ඊට අමතරව මේ පැත්තට ගියොත් ඔයාලට ෆිෂ් තෙරපි එකක් ගන්නත් පුළුවන්. මේ දෙන්නේ මේ ප්ලේස් එකේ ග්‍රවුන්ඩ් එක. ඉතින් යාළුවෝ සෙට් එකත් එක්ක එන ඔයාට ක්‍රිකට් යගුලිය දෙවිලා විසිකිරීම කබඩි ඕන සෙල්ලමක් මෙතන කරන්න ගොඩක් ඉඩ තියෙනවා. ඊට අමතරව පාරෙන් එහා පැත්තේ යාළගේ රෙස්ටෝරන්ට් එක තියෙනවානේ. එතන එහා පැත්තත් ලොකු ඉඩක් තියෙනවා ඔයාලට සෙල්ලම් කරන්න. එක්ස්පීරියන්ස් කරපු දේවල් ටිකට අමතරව ඉස්සරහට තව එන්න ගොඩක් දේවල් තියෙනවා. මේ පේන තියෙන තැන ලොකු පූල් එකක් හැදෙන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකට පිටිපස්සෙන් පොඩි පොඩි කබානාස් හැදෙනවා. ටිකක් ඔක්කොම අපේ හොටෙල් එකේ කට්ටිය කිව්ව විදිහට ඩිසෙම්බර් වගේ වෙද්දි ඉවර වෙන්න තියෙනවා. ඉතින් ඩේ අවුට් එකක් එන ඔයාලට ඔයාලගේ ලන්ච් ගන්න තියෙන්නේ මෙතන. හරියම දෙවිසිදු පිළිවෙලකට තියෙනවා. මේ ප්ලේස් එකේ ඔක්කොම ප්‍රයිසස්. ඒ කියන්නේ ඩේ අවුට් පැකේජස්, ඊට පස්සේ කපල් පැකේජස්, ෆුල් බෝට් මේ හැම දෙයක් ගැනම තොරතුරු පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ටටා.